3 වෙනි දිගහැරුම. අම්මේ. හිරු රැසින් උදෑසන අවිතු වූ ෂෙනායා යහනින් නැගිට ගත්තේ රිදුම්දුමි හිස පිරිමදිමිනි. ඇයි හැමදාම උදේට මෙච්චර කලුවර දෙන්නේ? ඒ මතිවට උදේට මගේ ළඟින් එන මේ සුවඳ මොකක්ද? හරියට බෝයිස් පර්ෆියුම් ස්මෙල් එකක් වගේ. ඒ කියන්නේ මේ මිනිස්සු මට රැයට බෙහෙත් දෙනවා කියලා නිදිපිති දෙනවද? එතකොට අර මනුස්සයා මාව රැයට නෑ එහෙම වෙන්න බෑ. දෙයනේ මං අද කොහොම හරි මෙහෙන් පැනගන්න ඕනේ. දැනෙන පිළිකුල නිසා කාමරයේ වූ දෑ පොළවේ ගස්සමින් ඈ දොරටුව විවර කරන තෙක්ම කෑගැසුවාය. හරිනෝ මේ දොර. මන් දැන් කී දවසක් තිස්සේ මේ කාමරේද? තමුසලාට මොනවද මං ඕනේ? විවර වූ දොරටුවෙන් ඇතුළට පැමිණියේ කුසුමා සහ තවත් හැදිඩෙරි තරුණයන් කිහිප දෙනෙකි. බේබි මොකද මේ කෑ ගහන්නේ උදෙන්ම? ආයිත් බේබි ලෙඩ වෙයි. කෝ එන්න මගේ ළඟට. අනේ කුසුමා නැන්දේ මට ගෙදර යන්න ඕනේ. ඩඩා ඕනේ තරම් සල්ලි දෙයි. මාව ගෙදර ගිහින් දාන්න කියන්නකෝ. කුසුමාගේ කාරුණික වදන් හමුවේ මා තුරුළු වූයේ ඇගේ ලයිටයි. අනේ චුට්ටේ පුතේ මහත්තයාට කියන්නකෝ බේබිව පොඩ්ඩක් බලන්න කියලා. මේ විශාල කාමරේ හිර වෙලා ඉන්න කොච්චර එපා වෙනවද ඇත්තට. හරි නැන්දේ මම බොස්ට කෝල් කරලා බලන්න මොනවද කරන්න කියලා. කාමරයට ඇතුළු වූ සියල්ලෝම පිටව ගියේ ෂෙනායා හා කුසුමා පමණක් කාමරය තුර සිටිය දීය. බොස් කෝල් ආන්සර් කරන්නේ නෑනේ. මන්නම් කියන්නේ අපි මේකව ගැට ගහලා දාමු. එතකොට හරි අපිට නිදහසේ කනක් ඇහලා ඉන්න පුළුවන්නේ. බොස්ගෙන් ඇහුවත් ওই ටික තමයි කොහොමත් කියන්නේ. ඒක ඇත්ත තමයි. මොකට බොස් මෙච්චර දවස් කටවාගෙන ඉන්නවද කියලා මට නම් තේරෙන්නේ නෑ. බොස් කොච්චර කලින්ද වික්‍රමසිංහ ෆැමිලි එක ටාගට් කරන් ඉන්නේ. බොස්ට මේ කෙල්ල ගැනවත් අදහසක් පහළ වෙලාවත් දන්නේ නැහැ එහෙනම්. එදා ඩොක්ටර්ටත් කිව්වේ කෙල්ල බොස්ගේ වයිෆ් කියලා. ඒක නම් වෙන්න බෑ මචං. එදා වයිෆ් කියන්නේ නැත්තේ නැත්තම් ඩොක්ටර්ට මොනා කියලා කියන්නත් අපි. කිඩ්නැප් කරපු කෙල්ල කියන්නේ. ඔව් මට නම් හිතෙන්නේ මේකත් බොස්ගේ ප්ලෑන් එකේ කොටසක් තමයි. ඒ නිසා අපි මේකෙව කැට ගහලා දාමු. ෂෙනායා රඳවා තමා සිටි කාමරයට ගොඩ වූ පිරිස ලනු කැපලිගෙන ෂෙනායා යහනට කැටගසා දැමුවේ ඇගේ හැඬුම් කිසිවක් මායිම් නොකළයි. දැනෙන වේදනාව හමුවේ කෙසේ හෝ ලනු කැපලි ලිහා දැනීමට උත්සාහ කළත් එයින් සිදු වූයේ ඇගේ සියුම් දෑත් හා පාද තුවාල වී සීරී යාම පමණි. සර්ගේ දුව අන්තිමට බස් හෝල් එකේ ඉන්නවා කියලා කෙනෙක් දැකලා තියෙනවා කියලා අපිට තොරතුරක් ලැබිලා තියෙනවා. අපි ඒ තොරතුරු වලට අනුව දැන් ෂෙනායව සෙවීම් කටයුතු දියත් කරලා තියෙනවා. බය වෙන්න එපා. අපි ඉක්මනට දුවව හොයාගමු. අනේ ඔය ඇත්තමද ඔෆිසර්? ධෝනිව ඉක්මනට හම්බෙයි නේද? ඔව් මිසිස් වික්‍රමසිංහ. අපේ නිලධාරීන් මේ වෙලාවේ ගොඩක් මහන්සි වෙනවා මිස් ෂෙනායව හොයාගන්න. ඒකනි මං කිව්වේ රම්‍යා. ඔයා බොරුවටනේ කලබල වෙන්නේ. අපිට ඉක්මනට දුවව හම්බෙයි. ඔයා දැන් දුව වෙනකන් නොකනෝබී ලෙඩ වෙන්නේ නැතුව කාලා බීලා ඉන්නකෝ. දුව ආවම ඔයා ඔහොම ඉන්නවා දැකලා සතුටු වෙයි කියලා දුවා හිතන්නේ. ඔව් මිසිස් වික්‍රමසිංහ අපි අපේ උපරිමයෙන් මහන්සිව යොදවලා දුවව හොයාගන්නවා. එහෙනම් මං දැන් ගිහින් එන්නම්. මම මේ පණිවිඩය දෙන්නමයි මේ පැත්තේ ආවේ. Thank you officer.
බේබි නැගිටලා මේ කෑම එක කාලා හිටියානම් දවල්ටත් හරියට කෑමක් නෑ නොවේ. මට එපා කුසුම නැන්දේ. එපා කියලා බෑනි නෝනේ. මහත්තයා ආපු ගමන් අහන්නේ බේබි කෑවද බෙහෙත් බිව්වද කියලා. ඒ කියන්නේ මහත්තයා ගෙදර නැද්ද දැන්? ඔව් නෝනේ. මහත්තයා රෑ 30 ගෙදර ඇවිල්ලා ආයේ උදේ පාන්දරේම වැඩට යනවා. ඉන්න මං චුට්ට පුතාට කියන්නම් බේබිව ලිහන්නේ කියලා කනකම්. ඒ කියන්නේ අර වසවර්තියා තාම ගෙදර ඇවිත් නෑ. මේක තමයි මෙහෙන් පැනගන්න තියෙන හොඳම වෙලාව. මං බෙහෙත් බිව්වම නිදාගනී කියලානේ මෙයාලා හිතන්නේ. අද බෙහෙත් නොබී රැට හොරෙන් පැනගන්න ඕනේ. කුසුම නැන්දේ මගේ ඇඟ හොඳටම රෙදෙනවා. ආයෙ උන වගේ. මෙයාලාට කියනවද ආයෙ මාව ගැට ගහන්න එපා කියලා. මං ආයෙ කරදර කරන්නේ නෑ. හරි බේබි මං කියලා බලන්නම්කෝ. කෑමකා අවසන් කළ ෂෙනායා කාටත් හොරෙන් බෙහෙත් සඟවා ගත්තේ නිදා ගැනීමට සැරසෙන අටියිනි. නිදි වගේ ඉඳලා රැට හොරෙන් පැනගන්න ඕනේ. කොහොමත් මෙයාලා හිතන්නේ මං රැට නිදි කියලානේ. කට්ටිය නම් දැන් නිදි වගේ. මේක තමයි පැනගන්න තියෙන හොඳම වෙලාව. එලෙස සිතූ ෂෙනායා යහනෙන් නැගිට දොර විවෘත කිරීමට උත්සාහ කළේ එය වසා තිබෙන්නට එපා යයි අයතිමිනි. තාම දොර වහලා නෑ. අර මිනිහා තාම ගෙදර ඇවිල්ලා නෑ කියන්නේ. මං නිදි කියලා හිතලා දොර වහලා නෑ. රැට රින්ගන්න එපා මගේ කාමරයට මං නිදාගත්තම. හොරෙන් කාමරෙන් එළියට පැමිණි ෂෙහාරා පඩිපෙළ බසිමින් එළියට යාමට මගක් සොයන්නට වූයේ කවුරුත් Taman නොදකිනසේ සිතුමිනි. චුට්ට පුතේ පොඩි බීබි කාමරේ නෑනේ. මොනාද මේ කියන්නේ කුසුම නැන්දේ? පොඩ්ඩක් හොඳට බලන්නකෝ. අපිව බය නොකර. මං හොඳට බැලුවා පුතේ. ඔව් චුට්ටේ කෙල්ල රූම් එකේ නෑ. ගෙදරින් පැනගෙන. දැන් ටිකකට කලිනුත් හිටියා. බොස් කතා කරද්දි මං බැලුවානේ. ඒ කියන්නේ මේ ළඟම ඇති. කොයිකටත් අපි බොස්ට කෝල් කරලා විස්තරේ කියමු. හරි හැමෝටම එන්න කියපන් කෙල්ලව හොයන්න. එන්න කලින් කොහොම හරි කෙල්ලව හොයාගමු. නැත්තම් ඉන්න වෙන්නේ නෑ අපිට. අඳුරෙන් පළුමාවතේ දිව යන ෂෙහාරාට අවශ්‍ය වූයේ කෙසේ හෝ මේ නරක හදින් බේරීමටයි. නමුත් ඒ මාර්ගයේ කිසිදු නිවසක් නැති වග ඇයට වැටහුණි. කිසිදු ආලෝකයක් නොමැති පරිසරයේ ෂෙහාරාට පිහිට වූයේ සඳ එළිය පමණකි. කෙසේ හෝ තමාව නරුමයන් සොයා ගැනීමට ප්‍රථමය කාගේ හෝ උදව්වක් සොයා ගැනීමට ඈ කුඩා අඩිපාරවල් දිගේ දිව ගියාය. නමුත් එකවරම ඇයට දැක ගැනීමට හැකි වූයේ ඈත සිටම වේගෙන් පැමිණෙන මෝටර් රථයකි. ෂෙහාරා මෝටර් රථයට පැනීමට ක්‍රියා කළේ කාගුවේ හෝ පිළිසරණක් ලැබෑ ගැනීමේ අදහසිනි.